හයි කොහොමද තවලෝක ඇත්ත වරංගල තියන්නේ මේ තියෙන්නේ ලිස්බන් වලින් ඉඳන් ගෙන දෙවනි ලෝග් එක. ඉතින් එහෙනම් අද අපි බලමු මොකද වෙන්නේ කියලා. අද මගේ මිෂන් එක පටන් ගන්න. මෙහෙම මගේ ස්ට්‍රැටජි එක වැඩ ගන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම මෙන්න මේ ෂර්ට් print කරගත්තා. හරිද? මේක තියෙන්නේ co-founder Supreme Overload of Oli AI කියලා a Sri Lankan AI company. හරිද? මේ කැලිප අපි co-founder විතරක් කියලා දානක Supreme Overload කියලා දාගත්තේ පොඩි නිතරම පොඩි funny vibe එකකුත් එනවා. එතකොට ඇතර නිකන් අර අතරම මේක ගැන කියන්න හින්දා නෙමෙයි නිකන් අර ජොලියට වගේ එකක් එනවනේ. හැබැයි මට මෙතනින් ඕනේ මේ cover එක දැකලා හරිද? මේක හරිම long shot එකක්. ඒත් මෙහෙත් එනෙත් එකේ සහ දැන් අර වගේ කට්ටියත් ඇවිල්ලා තින්න එකේ මට නිකන් කවුරු කෙනෙක් ඇවිල්ලා මොකද්ද මේ එහෙම නැත්නම් මේක search කරලා බලුවොත් අපේ domain එකට ගිහිල්ලා සහ ශ්‍රී ලංකන් company maybe එතන කියන්නේ මොකක් හරි investment වලට chance ඇති වගේ දෙයකින් එතනින් එහාට නිකන් මම ගිහිල්ලා මෙහෙම එකක් තියෙනවා මෙන්න මම කියලා කියන්නේ නැතුව just නිකන් බලලා මොකද්ද දන්නේ නැහැ වගේ එකකින් පොඩක් පුෂ් කරගන්න සහ ඒක ෂේප් එක කරගන්නත් ඕනේ නිකන් ඩූම් ගාලා මේක කන්න බෑ ගිහිල්ලා කියෝ යන්න බෑනේ හැමෝටම මේක මගේ මේ එකම බලාපොරොත්තුව මේක ගන්න එක නෙමෙයි මේක නිකන් මෙහාට කොහොමද තාප එකේ මම නිකන් මේක නිකන් ලොංග් ෂොට් එකක් මේක try කරලා බලන්න ඒ කියන්නේ මේක අහපෙ කුඹුරුකු දෙයක් මොකද ශරණම් විසක් ගන්න එක සාපේක්ෂව අමාරු නිසා විශේෂයෙන් මේ කියන්නේ මේ මම මේ වගේ රටකට ඇවිල්ලා නැති හින්දා මීට කලින් so මේක ඉතින් ආවොත් එහෙමයි සහ මොකද ඒක එන හැමෝගේ මේව ගන්නත් බෑනේ ඒගොල්ලන්ගේ තියෙන මොකද කියන්නේ ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි දෙන්න කැමති වෙන්නත් ඕනේ. ඉතින් ඒකෙන්ද ලොංග් ෂොට් එකක් let's see එන අපි යන් දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. okay ලොක් කරා සල්ලි ටික දාලා එන let's go. Good morning. Is everything good? Yeah. I need to All take you good. to the breakfast area. Right, right. කන දේවල් වලට වෙන්න මේක තියෙනවා. විතර කෑල්ලක් කෑවේකි. පාන් කෑල්ල කන්නද පුළුවන් දේ මොනවා දේවල් ටික තියෙනවනේ. අවුලක් නැහැ. පොඩි පැණි රහක් කරනවා. Just apple juice. ඔබ ගියද apple juice නෙබොන්න? not bad. මාරමේකුත් නැහැ. ෂෙප් මේ කලින් ගෙදර යන්න ඕනේ කිය අඬ ඉන්න එකක් ඉන්නවා. 1.40ක් දීලා ටිකට් එක දාගන්න ඕනලු ගෙදර යන්න. ඈ? Sri Lanka? Yeah, from Sri Lanka. Very cool. I work for Pionex Exchange. I'm Yeah. head of global business over there. Yeah. Let's exchange contacts. Maybe Right. we can. Okay. දැන් තියෙන්නේ අපිට ඉවෙන්ට් එකට යන්න තියෙනවා. මෙන්න තියෙන අපි හිටිය හෝටලේ අන්න තියෙනවා වහින වැස්ස. ඊට පස්සේ වයින් යන පිස්සුද? Hello. Hi. Hi. Delicious food. The people are lovely. Surfing is a lot of fun. Thank you very much, Sri Lanka. Thank you so much. It was very nice, but very Just come scary. again, please. හොඳටම වහිනවා. Okay, maybe we run. Yeah. Let's go. Faster, faster. අම්මේ. Okay. Yeah. Morning, welcome. Good morning. Hi. Morning. Hello. කලින් පාස් ඇක්ටිං වල හිටියේ මේ පාර නාස්ලි ඇතම නාස්ලි වල නාස්ලි පට්ට වැඩා. මේ And then you start to observe certain behaviors start to change among the. Hold up. Right. Okay. No, එකක් දිරුවා. start from you. Really big Thank you. Look, Sri Lanka, yeah? Yeah. Wow. Big fan. Can we come? So, where someone is jumping, so what's your next big move? So we have an startup in Sri Lanka. Maybe you can look into it. Sure. Yeah. All right. Let's check Yeah. it out. Yeah. Hey, Thank you. Nice to meet you. Thank you. Currently, probably valued at $5 billion. The last raise was at $1.8 billion. When Chamat invested in Mr. Beast. 2016. Oh, that's your birthday. Congratulations. It's a great day.
Do you think AI content actually overtakes? Over what? Overtakes. Do you think 100%. Bill, even though AI is replacing us, Yes. it still has to replicate Yes. to get us, right? Like we Yes. watch an AI video, like you say Winnie the Pooh was in a pushback at a You're 100% AI? Yeah, because I Oh, own a you're doing company. it? I own a startup. Oh, cool. I created this and yeah. 1, 2, But there's really? You're Buddhist? Yeah. And that's like number one. smile. I got the monetized super chat. Vegetarian. When everyone was waiting for that day, they did like $800. The content creator house. ඔන්න අදනම් යුරෝපෙ ටිකක් මොනවගේද කියලා පේනවා. අත්නම් හරියට පෙනුන්නේ නැහැ. ඊයේම ෆුල් වැස්සනේ. ලාස්ට් ඩේලිගේ වීඩියෝ බල බල හිටපු මම කවදාත් හිතුවේ නැහැ ලාස්ට් ඩේලිත් එක්ක මේ ලන්ච් එක ගන්න පුළුවන් මේ කියලා. කොහොම හරි මේ කරපු එක මෝඩ වැඩක් තමයි. ඊයේ පෙරේදයි හොඳට වැස්ස මෙහාට. මායි කාලී අද උදේ මෙමය කාලේ ටිකක් වුණත් වගේ. මටත් පොඩ්ඩක් වුණා බෝ වෙලා වගේ. සහ මට මේක ප්‍රධාන වැඩ තිබ්බේ මෙන්න මේක සුපර්මෑන් වගේ මේ ෂර්ට් එක කරලා මෙන්න මේකට හරිද මෙමය මේ න ඉන්වෙස්ට්මන්ට් හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එන්න නැති වෙන්නත් පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එක ඒ මොනවා වුණත් කොහමරි ඒ ටාගට් එකත් හරි හැබැයි මෙහි වහින හින්දා අපි 1.70ක් වැඩිපුර දීලා ටිකට් එක වෙනස් කරා කලින් යන්න ඒක මට දැන් වෙනස් කරාට පස්සේ හොඳට පායනවා. ඒ කියන්නේ හොටෙල් බුකින් එහෙම non refundable ඒවත් දෙරිය. ඒ කියන්නේ තීරුම නැති වෙන වැස්සා උදේ ඉඳන් රැ වෙනකන් දැන් වහින්නේ. කොහරි. කවන්නේ. මිෂන් සක්සස්ෆුල් මට අනුව. විශේෂයෙන් ෂරකන් වීසා එක දුන්නේ. ඊට පස්සේ දැන් ආය යන්න පුළුවන්. හරියට ප්ලේන් යනවා. very nice ah. very nice. මම මේ තනියෙන් ඇවිදගෙන යනවා. මේකේ බෝල් ටැප් එකේ පෙන්නනවා බයික් එකක් තියනවා කියලා මේ මම දන්නෙත් නෑ. ඒ කියන්නේ මේක ගත්තම ආයි මෙතෙන්ට ගෙනත් දෙන්න ඕනද ඕනි තැනක දාන්න පුළුවන්ද ඒ මොකුත් මම දන්නේ නෑ. එතකොට මේක නගලා යන්න පුළුවන්ද? ඒත් යන්නේ කොහටද කියලා දන්නද කොහොමද යන්නේ? ෆෝන් එක ගහන්න දණක් නෑනේ. ඉන්න බොස් ට්‍රීවිල් යනවා? ට්‍රීවිල්? හෙල්මට් නෑනේ. දන්න නැති මොකුල් කරන්න ඕනේ නැති හින්දා ඒක හෙල්මට් එකක් ඕනේ කියලා තිබ්බා. ඒකෙන්ද මේ පයින් යනවා. හරි හොඳයි මේගොල්ලෝ. ආහනේ නැත්තුවා මම මෝඩෙක් වගේ යන්න ඉන්නවා දැකලා. තමන් යනවා කන්ඩෝල් ලැබ් පොන්ඩ බිල පොඩක් නිදා ගන්නවා. ඒකට මාරම අමාරුයි. මම හිතන්නේ මටත් ඔන්න බෝ වුණා. අර එකෙන්. මට හෝටලේ වැරදුනා. මං වෙන හෝටලයකට ආවේ. ඒ නමින් හොටල්ස් දෙකක් තියෙනවා යාළුවනේ. මේ එපික් සනා කියන එකට මම වැරදි එපික් සනා එකට තමයි එල්ල තියෙන්නේ. විනාඩි 20ක් තියෙනවා. උබ එකක් දාගෙන යනවා. මෙන්න අද හදලා මෙහෙම එකක්. සැන්ටගේ කතකට යන එකත් හොඳයි වගේ මේ මොකද මම ටැක්සි ඩ්‍රයිව් කරගෙන ආපු බ්ලොග් එකක් මෙහෙම මොනවද බාන්න තියෙන්නේ කියලා. එයායි කිව්ව තැන් දෙක තුනක් තියෙනවා. ඒවා නිකන් අර බිල්ඩින් ටිකක් විතරයි. ඒ කියන්නේ නිකන් පොඩි කාසල් එකක් වගේ එකක් තියෙනවා. ලොකු කාසල් එකක් වගේ එකක් තියෙනවා. සෑන් ෆ්‍රාන්සිස්කෝ වගේ පාලමක් තියෙනවා. පින්ක් ස්ට්‍රීට් කියලා තියෙනවා. ඔන්න ඔය ටික අරගෙන මෙහෙම මාර දේවල් ටිකක් නෑ බලන්න නිකන්. ප්‍රංශය ගියොත් තියෙන අයිෆල් මෙටාව එක. එහෙම නැත්නම් අර නෝඩික් රටක ගියොත් තියෙන මේක බැක්ග්‍රවුන්ඩ් එක ඒ වගේ දේවල් මෙහි වැඩි නෑ මට පේන විදියට. සෝ කොහොමද තැන හොඳයි සහ මට උණ වැඩිත් වගේ. හැබැයි කාලේ එක දැනගන්න මේ කිව්වේ. ඒකෙන් කාලේට මං යනකම්ම බනිනවා කලින් මේ යනවා කිව්වා කියලා. දැන් පොඩ්ඩක් නිදා ගන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකද හම්බෙමු. බයි. බෝස් මට උණ වැඩිලා හොඳටම අමාරුයි. වෙලා උදේ 4යි. මෙහෙන් නේ පැන්ඩෝල්ලා ගෙන්න ගත්තා. අපි ටිකට් එක පාර මාරු කරානේ. ආයෙ පාර මාරු ගන්න යන්නේ. මේ ගියා වගේ ඩබල් දැන් ගිහින් තියෙන්නේ. පාරමයි. මාරම අමාරුයි. කියන්නේ ඉවසන්න ඒ කියන්නේ උඩරම try කරා ඉන්න බෑ. ෆ්ලයිට් එකක් දාගෙන යනවා. මාරම අමාරුයි. next time හරියට plan කරලා. යාළුවනේ දැන් නේද අවුලන්නේ අර පැන්ඩෝල් එකට උනාට උනා. දැන් හැබැයි ඇත්තටම කියන්නේ. ඉන්නත් තිබ්බා. අරනවා ප්ලේන් එකේ තියෙන
මම හිත හදාගත්ත විතරයි මම මෙහි මාර ආතල්ලයක් ගන්න පුළුවන් යාළුවෝ උස්සෙත් කරගෙන චිලක් ගන්න හැදුවා විතරයි කෑල්ලකුත් USA වලින් අල්ලලා. අබුඩාබි ඉන්නේ අපේ ෆ්ලයිට් එක මිස් වුණා දෙවෙනි එක. ඒ කියන්නේ පැය පරක් පුරා මේ ලිස්බන් වලින් එන්න. මම ප්ලේන් එකේ පැන්ඩෝල් ටිකක් බිව්වා. දෙකක් කිල්ලකට බිව්වා. එකයි දෙන්නේ කොහොමද දෙකක් දෙන්නේ කියලා. දැන් පැල්ල බීලා මේ පැය 6 ඉන්නවා මොන හරි කාලා මේ ඉන්නවා. මට එහා පැත්තේ හිටියා මේ US වල බිස්නස්මන් කෙනෙක්. එයා යනවා ජපාන්. ඒ රටවල් ටිකකම ලංකාවේ තැල් තියනවා ගියා මම කෙලින්ම කිව්වා what on the AI solution now මෙන්න දෙන්න මට ඕනේ කෝල් එකක් කරගෙන හරි ෆ්‍රෙන්ඩ්ලියා. හරි මේ ෂොප් ඩයල්ලා. අපිට මේ ප්‍රීමියර් එකට යන්න බැරුණා රට හිටියේ හින්දා. දැන් තමයි ඒක බලන්නේ. මං හිතන්නේ අද තමයි ඒක දාලා තියෙන්නේ. ඒක පැය 7කට කලින්. අපි ඒක ප්ලේන් එකේ පැය 7කට කලින්. අපි මේ ගුවන් නමුද අරගෙන ඕයි ඔතු ගවරි බලමු මොන හරි මේකේ ඇට්ලිස්ට් පත්තු වේද කියලා වැඩක්. එහෙනම් මම හිතනවා මෙතනින් වීඩියෝ එක ඉවරයි කියලා. මම ගිහලා නිදා ගන්න ඕන. ජය වේවා.